බටන්ස් අල්ලන්නේ නැතිව ඇඳුමක් මහන්න ආසයි නේද? අද කියලා දෙන්න හදන්නේ ඉදිරිපසටයි පිටුපසටයි දෙකටම ඕපන් එකක් නොදා ඔළුවෙන් දාන්න පුළුවන් විදියට ලස්සන බ්ලවුස් එකක්. මෙන්න මේ වගේ. මේ බලන්නකෝ මේ බ්ලවුස් එක ටිකක් හදා හැද මැටීරියල් එකකින් තියෙන්නේ. ඒ වගේම මේකේ ස්ලීව් එකත් මේ විදියට තට්ටු දෙකකට දාලා තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මේ බ්ලවුස් එක මහන්න අපිට අවශ්‍ය කරන මෙෂර්මන්ට් විදියට අපි බැලුවොත් අපිට අවශ්‍ය කරනවා වාද්‍යයන්ගේ උරහිස, ඊළඟට අවශ්‍ය කරනවා බ්ලවුස් එකේ උස, ඊළඟට අපිට අවශ්‍ය වෙනවා අත දිග, අත අග වට, පපුව වට, කර වට, අවසාන මෙෂර්මන්ට් එක උකුල වට. ඔන්න ඔය මෙෂර්මන්ට් එකයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට මේ බ්ලවුස් එකට අවශ්‍ය කරන රෙදි ප්‍රමාණය බැලුවොත් අපිට 45 පල්ලෙන් ගන්නවා නම් උස වගේ දෙගුණයක් ඕන වෙනවා. උස වගේ දෙගුණයක් කිව්වහම සමහරවිට ගැටලුවක්. අපි හිතමු බ්ලවුස් එකේ උස 22යි කියලා. මේ 22ට 22ක් ඕනේ. එතකොට 44යිනේ. එතකොට මේක 36න් බෙදුවොත් යාර වලින් එනවා. මේක 39න් බෙදුවොත් මීටර්ස් වලින් එනවා. 60 පල්ලෙන් ගත්තොත් තනි උසක් ඇති. නමුත් අත කපන්න ප්ලෙයර් දෙකට නවන නිසා වෙනම මීටර් භාගයක් ගන්න. එහෙනම් අපි මේ බ්ලවුස් එක කොහොමද ලකුණු කරන්නේ කියලා බලමු. දැන් මම මේකට ඉදිරිපසට කඩදාසියක් ගත්තා. මම කඩදාසියේ නැම්මක් ගත්තා. දෙකට නවලා. එතකොට මේ විදියට කඩදාසියේ නැම්මක් ගන්නකොට මෙතන ඔයා නවාගත්ත ප්‍රමාණය බලන්න කොච්චරද මේ පොළ කෑල්ල උනත් නවා ගන්න කියලා. ඇඟේ මහතම තැනට 8ක් එකතු කරලා 4ෙන් බෙදලා යන ප්‍රමාණය මේකේ ලකුණු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ලකුණු කරන්න පුළුවන් ප්‍රමාණයට රෙදි කෑල්ල එහෙම නැත්නම් දැන් මම මේ කඩදාසියක් නේ ගත්තේ කඩදාසිය නවා ගන්න. දැන් එහෙනම් අපි ඉස්සෙල්ලාම මේකේ උඩ එජ් එක කෙලින් කරා. ඊට පස්සේ දැන් අපි මැනගත්ත උරහිස තියෙනවානේ. මැනගත්ත උරහිස අපි හිතමු 16යි කියලා. ඒක දෙකට බෙදලා ලකුණු කරනවා. 8යි මැහුම් වාසි භාගයේ අඟල් 8මාරයි. අපි මෙතන හරහට අඟල් 8මාරක් ලකුණු කරනවා. එතනින් අපි උරහිස පහත් කරන්න අඟල් 1.3 කාලක් පහත් කරනවා. පහත් කරලා මේ රේඛාව ඇද කරලා ඒක නැවත අපේ උරහිසේ දුර අඟල් 8මාර ලකුණු කරනවා. දැන් ඊට පස්සේ මෙතන පහළට කරවට 4ෙන් බෙදලා ලකුණු කරන්න. කරවට 14 නම් 4ෙන් බෙදුවාම 3මාරයි. ඒකෙන් අඟල් භාගයක් අඩු වුණාම 3යි. එතන ඉඳන් ඔයාට අවශ්‍ය කරන බ්ලවුස් එකේ උස පහළට ලකුණු කරන්න. ඒකට තව මැහුම් වාසි අඟලකුත් එක්ක අත්කට ලකුණු කරන රේඛාව ඇඳගමු. දැන් අපි කරන්නේ ඉස්සෙල්ලාම බලනවා ඔයා කෙට්ටු කෙනෙක්ද මහත කෙනෙක්ද? කෙට්ටු කියන්නේ පපුව 36ට අඩු අයනේ. එහෙනම් කෙට්ටු නම් පපුව 4ෙන් බෙදන්න. අපි හිතමු මේ මෙෂර්මන්ට්ස් ගත්ත කෙනාගේ පපුව වට 32යි කියලා. එහෙනම් 4ෙන් බෙදලා උඩ ඉඳන් පහළට අඟල් 8ක් ලකුණු කරන්න. මහත නම් පපුව වට 36 හෝ 36ට වැඩි නම් පපුව 4ෙන් බෙදන්නේ නැතිව මැනගත්ත උරහිස දෙකට බෙදලා ලකුණු කරන්න. හරහට ඔයාගේ පපුව වටමින්මට 8ක් එකතු කරලා 4ෙන් බෙදලා ලකුණු කරන්න. 32යි 8යි 40යි 4ෙන් බෙදුවාම 10යි. ඊළඟට අපි එම ගානම වාටියේ ලකුණු කරලා ඒ අතර දුර ප්‍රමාණය බලලා එතන හරි මැද හොයනවා. අපි පපුවේ ලකුණු කර ප්‍රමාණයෙන් අඟල් භාගයක් අඩු කරලා ලකුණු කරන්න. 10න් භාගයක් ගියාම 9මාරයි. දැන් ඊට පස්සේ මෙතන ඉඳන් මේ මැදට යා කරලා ඊට පස්සේ අපි
පපුවට වඩා උකුල වැඩි නම් උකුලටත් 8ක් එකතු කරලා 4ෙන් බෙදලා ලකුණු කරන්න. අපි හිතමු උකුල 34යි කියලා. 34යි 8යි 42යි. 4ෙන් බෙදුවාම 10 මාරයි. පපුවයි උකුලයි දෙකම සමාන නම් මේ 10ම වාටියේ ලකුණු කරන්න පුළුවන්. දැන් පපුවට වඩා උකුල වැඩි නිසා උකුලටත් 8ක් එකතු කරලා 4ෙන් බෙදලා ලකුණු කරේ. මෙතනින් අඟලක් විතර උස්සලා වාටිය චුට්ටක් කර්ව් කරනවා. මෙතන යටින් උඩට අඟලයි. ඊට පස්සේ අපි අත්කටත් අඳිමු. මේ උරහිස් කොනයි හිලිකට ඇඳපු රේඛාවයි අතර හරි මැද ගත්තා. අපි හරස් සිරක් ඇඳා. උරහිස ලකුණු කරපු අඟල් 8මාරෙන් අඟල් භාගයක් අඩු කරන්න. අඟල් 8යි. මෙතන 8මාරයි. මෙතන හරහට අඟල් 8යි. මේ දෙක යා කරා. මෙතනින් අත්කට කර්ව් කරා. දැන් එහෙනම් අපේ ඊළඟට තියෙන්නේ කර අඳින්න. මේ අපේ ඉදිරි මින්මයි හරස් මින්මයි යා කරාම මේකේ හරි මැද්දෙන් අඟල් භාගයක් අරගෙන මේ විදියට කර ඇඳලා. දැන් මේ කර ඇඳලා ඊට පස්සේ මේකේ මැද්දෙන් පොඩි විවරයක් දාලා අපි මහනවා. ඉතින් ඔයාලට විවරය මෙතනින් කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. දැන් අපි මේ බ්ලවුස් එක ඉස්සරහට විවරයක් නැතිවනේ මහුවේ. ඉස්සරහට විවරයක් නැතුව තමයි කැපුවේ. එහෙනම් ඔයා කපන්න කලින් මෙහෙම දෙයක් කරන්න. දැන් ඔයා පළවෙනිම දේ තමයි මේ බ්ලවුස් එකේ වාටියෙන් කපන එක. මේ උඩ පොට මෙතනින් වෙන් වෙන්නම කපන්න. වාටියෙන් කපලා ඊළඟට දැන් ඔයා කරන්නේ මෙතන නැම්මෙන් ඉදිරියට අඟල් භාගෙකුයි. මෙතන උඩින් අඟල් භාගෙකුයි ලකුණු කරලා මෙන්න මෙතනින් අපි මේ ලක්ෂ දෙකෙන් මෙහෙම අල්ලගෙන මේ උඩ පොට තමන් ඉන්න පැත්තට මෙහෙට අදින්න. ඇදලා මේ බ්ලවුස් එක කපා ගන්න. දැන් එතකොට මෙතන ඇද්දට පස්සේ වාටිය චුට්ටක් වෙනස් වෙනවා. අපි ඒ වෙනස් වීමත් මෙතනින් හදාගමු. දැන් එතකොට මං අඟල් භාගයක් උඩ පොට මෙහෙට ඇද්දාම මොකද දන්නවද වෙන්නේ? මේ කර පුංචි වෙනවා. නැත්තම් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඉදිරිපස විවරයක් නොදමා මහනකොට කර මැද්දෙන් ලොකු වීමක් වෙනවා. ඉතින් ඒක වෙන්නේ නැහැ. මිනි සියල්ල ලකුණු කරලා උඩින් උඩ පොට මේ නැම්ම පැත්තට අඟල් භාගයක් ඇදලා කැපුවාම ඒ වැරද්ද වෙන්නේ නැහැ. දැන් එහෙනම් අපිට පිටිපස්සටත් නැම්මක් නෙගන්නේ. මේකම නැවත නැම්මකට තියලා උරහිසෙන් අඟලක් උඩට උස්සලා පිටිපස්සේ කර ඔයා ගැඹුරු කරලා කපලා පිටිපස්ස පළුව ඇඳ ගන්නවා. අපි ඒකත් කොහොමද කරන්නේ කියලා බලමු. දැන් අපි පිටිපස්ස පළුවට රෙද්දේ නැම්මක් ගත්තා. කපාගත්ත ඉදිරිපස පළුව නැම්ම මතම තිබ්බා. දැන් අපි ඊළඟට කරන්නේ මෙන්න මේ කර කපපු කොනෙන් උඩට උස්සනවා අඟලක්. උරහිස් කොනෙනුත් අඟලක් ඉස්සුවා. පිටුපස උරහිස රේඛාව ඇඳා. ඊට පස්සේ මෙම කිහිලි කටම උඩට අරගෙන මේ කරමත් උඩට අරගෙන මෙතනින් ඔයා අඟල් 2මාරක් හරි ගොඩක් වාට පිටිපස්ස කර තව පහසු වෙන්න නම් 3ක් ගත්තත් කමන්නේ. මම 2මාරක් අරගෙන ඊට පස්සේ මෙතනින් මේ විදියට කොටුවක් ඇඳලා
මේකේ කෙළවර මේ විදියට රවුම් කරන්න. ඊට පස්සේ ඉදිරිපස ප්‍රමාණයෙන්ම කපනවා. නැවත යට කොටස ලකුණු කිරීමක් කරන්නේ නැහැ. දැන් එතකොට අපි බ්ලවුස් එකේ ඉදිරිපසයි පිටුපසයි ඔන්න දෙකම කපාගෙන අවසానයි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ලස්සන අත ලකුණු කරන විදිහ ඉගෙන ගන්න. දැන් අපි අත ලකුණු කරන්න මේ විදිහට රෙදි කෑල්ලක් අරගෙන මේක මෙහෙම ත්‍රිකෝණයක් විදිහට නවන්න. අපි මේ නවන එකට කියන්නේ ප්ලේයර් එකට නවනවා කියලා. ඊට පස්සේ බලන්න මේකේ ඔයාගේ උරහිස දෙකට බෙදලා ලකුණු කරන්න පුළුවන් ප්‍රමාණය කොයි හරියද කියලා. මෙන්න මේ හරියනේ. උරහිස දෙකට බෙදලා ලකුණු කරන්න පුළුවන් ප්‍රමාණය මේ හරිය වගේ තියෙනවා. දැන් එහෙනම් අපි කරන්නේ මෙන්න මේ හරියෙන් විතර ලක්ෂයක් ලකුණු කරලා අපි ගන්න අත දිග පහලට ගන්න. මං අත දිග 10ක් ගත්තා. මැහුම් වාසි භාගයේ වාටිය මහන්නත් එක්ක 11ක් ගත්තා. ඊට පස්සේ මේක ඇතුලේ අපි අඟල් 4.5ක් පහත් කරනවා. දැන් අපි මේවට මේ විදියට හරස් රේඛාවල් අඳින්න. අදිරූල මෙතනට එජ් කරන්න. මෙතනට එජ් කරන්න. දැන් මේක ලකුණු කරන්න ඔයාගේ මැනගත්ත උරහිස දෙකට බෙදිලා එන ප්‍රමාණය. 16 දෙකට බෙදුනහම අඟල් 8යි. ඔයා අත දිග 10 ගත්ත තැන වට ප්‍රමාණය දෙකට බෙදලා මැහුම් වාසි භාගයක් එකතු කරන්න. දැන් එතකොට මෙන්න මේ අතට කියන්නේ අපි හිරාත කියලා. මේක මෙතනයි යාක. මට්ටමින් මැද හෙව්වා, ඒ අතර දුරෙත් මැද හෙව්වා, නැවත මැද හෙව්වා, උඩට අඟල් භාගෙයි ඇතුළට අඟල් භාගෙයි අරගෙන මේ විදියට අතේ හැඩේ අඳින්න. දැන් ඊට පස්සේ මේකේ තියෙන්නේ ප්ලේයර් දතක්නේ. දැන් වටේ රැලි කරලා නැහැ. ඒ උනාට ප්ලේයර් දෙකේ එන්න ඕනේ නිසා අපි මෙතනින් වාට කැමති ප්‍රමාණයක් එළියට අරගෙන අපි මේක මෙහෙම කෙලින් අරගෙන මෙතනින් අඟල් 2ක් විතර එළියට අත හැඩ කරන්න පුළුවන්. දැන් මෙතනිනුත් අඟලක් විතර පහත් කරලා ලස්සනට මේ විදියට අතේ හැඩේ අඳින්න. එතකොට මෙන්න මේ බෙල් ස්ලීව් එක කපා ගත්තට පස්සේ මෙහෙම තියෙන්නේ. දැන් මේකෙම උස චුට්ටක් අඩු කරලා තවත් අතක් කපාගෙන දෙකම එක මතයක තියලා අත්කටට අල්ලන්න. ඉතින් බලන්නකෝ හරිම ලස්සන ඉදිරිපසටයි පිටිපසටයි විවරයක් නැති ලස්සන බ්ලවුස් එකක් දැන් ඔයාලට හදන්න පුළුවන්. මම දිනු දෙසිල්වා ගිහින් එන්නම් සුබ දවසක්.